I'm in here ප්‍රාදේශීය news. සංවර්ධන කමිටු රැස්වීම වේලවිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණේ දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන්. කලින් මත්ද්‍රව්‍ය වැළැක්වීමට අදාළව ඔයගොල්ලන්ට ලොකු බාධාවක් එන්නේ නැති අරයා නිදහස් කරන්න මෙයා නිදහස් කරන්න අරයා වත්තට ගොඩ ගන්න එපා මෙයා වත්තට ගොඩ ගන්න එපා කියන දේශපාලන කමාන්ඩ් එක ඉන්නේ. හැබැයි ඒ දේශපාලන කමාන්ඩ් එක දැන් ජනාධිපතිවරයාගේ ඉඳලා පල්ලෙහාට නැති වෙලා තියෙනවා. ඒකින්ද ඔයගොල්ලන්ට ගොඩක් නිදහසක් ඇති. දැන් විවිධායව නිදහස් කරගන්න කියලා අපේ දුරකථන ඇමතුම ඔයගොල්ලන්ට එන්නේ නැහැ. අපි දන්නවා සමස්ත රටේ මත්ද්‍රව්‍ය වල පැමිණීම අඩු වෙලා තියෙනවා. භාවිතාවෙත් යම් සාපේක්ෂ අඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මෙතන සියලුම ස්ථානාධිපතිවරුන් ඉන්නවා. හැබැයි තමුන්නාන්සලට පුළුවන්කමක් නැත්තම් මේ පොලිටිකල් බැරියර් එකක් නැති වෙලාවක මත්ද්‍රව්‍ය වලට භාවිතාවන් සම්බන්ධයෙන් මේ ප්‍රමාණය අඩු කළා අපිට වාර්තාවක් වෙන්න. අපිට අස්පට්ටමට පේන්න ඕන වාර්තාවල අඩු වෙලාවට නේ පෙන්නන්න. එහෙමනම් ගැටලුව තියෙන්නේ රජයේ නෙවෙයි ගැටලුව තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව අතේ. වාර්තාවක් අරගෙන ඉන්න කලින් දීච්ච තැන මෙතන දැන් තියෙන තැන මෙතන කියලා අභිමානයේ ප්‍රගතිය අපි ඉස්සරහට යන්නේ. මේ අතර පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය අභාවයට යමින් තිබීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳවද මෙම සංවර්ධන කමිටු රැස්වීමේදී අවධානය යොමු වුණා. ඒ අද මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මෙන්ම මීට පෙර අවස්ථා රැසකදීම පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයට අත්ව ඇති ඉරණම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අනාවරණ කර තිබූ පසුබිමකයි. රුපියල් මිලියන 352ක වියදමකින් නිදි කළ පාවෙන වෙළඳ සංකීර්ණය නිසි නඩත්තුවක් නොමැතිවීමෙන් මෙවන විට අභාවයට යන්නේ මිනිස් ජීවිතද අවදානමකට හෙළමින් බව අප එහිදී අනාවරණ කළා. මෙම ස්ථානය මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තිප්පොළක් බවට පත්ව ඇති අයුරුද හිරු ප්‍රවෘත්ති වාර්තා කර තිබූ පසුබිමක ඒ පිළිබඳව වේල්ලවීදිය සංවර්ධන කමිටු රැස්වීමේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටකල මහතාගේ අවධානය යොමු වුණා. පාවෙන වෙළඳසැලේ ගැටලුවක් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. කියලා ගමන් නැද්ද? ලොකු අසාධාරණයක් මේ වෙළඳ මහත්තුරුන්ට මේකෙන් සිද්ධ වුණේ. අල්ලපුවත්තක් නැහැ, පය ගහපුවත්තක් නැහැ. තමන් හොඳට වෙළඳාම් කර හිටියා ඕල්ගට් මාවත. ඒ සියල්ල කඩලා බලහත්කාරයෙන් අතෙන්ට ගිහින් දැම්ම. එදා දාපු දවසේ දැම්ම කුඩම්මගේ සැලකිල්ල. මේ වෙනකොට මත්ද්‍රව්‍ය වසන් පොලිසිය අහගෙන ඉන්න මේක. මම වගකීමෙන් කියනවා පාවෙන වෙළඳසැලේ ස්ථාන කීපයක දැන් මත්ද්‍රව්‍ය වලට භාවිතා කරන ස්ථාන බවට පත් වෙලා. වාම ක්‍රියාත්මක වෙන්න. රිලයබල් ඉන්ෆෝමේෂන් එක මේ කියන්නේ. ඒකින්ද මේක සෙල්ලමක් නෙවෙයි. ඒ ඒරියා එක පාර ස්ථානාධිපතිවරයා මෙතන ඇති වාම ක්‍රියාත්මක වෙන්න. දැන් අඩුවත් තරමින් ඕගොල්ලෝ මේ කවුද නිලධාරිතුමා හෙට අනිද්දාම ඇවිල්ලා ස්ථාන පරීක්ෂාවක් කරන්න. මමත් දැක්ක එතන සමහර සිල්වර් කොටන් දිරලා එකින් එක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා එතන සාමාන්‍ය අඩුපාඩු ටික දැනට හදන්නකෝ. වැසිකිලි පහසුකමයි යන්නේන පහසුකමයි ඒ ටික හදන්න නිශ්චිත සැලැස්මක් ඇතුලේ අදාළ ප්‍රධාන ප්‍රශ්නෙට අපි උත්තරයක් දෙන්න. අද හිරු මාධ්‍යමකින් ඉදිරිපත් කරලා අද දවසේදී අපේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සභාපතිතුමා විසින් මෙතනදී ඉදිරිපත් වුණා පාවෙන වෙළඳසැල් සම්බන්ධ ගැටලුවක්. ඒ වෙළඳුන්ගේ ඒ සම්බන්ධයෙන් ගරු සභාපතිතුමා සුනිල් වටකල මැතිතුමාගේ නායකත්වයෙන් ඔවුන්ගේ ඒ ප්‍රශ්නයට මනින් විසඳුම් ලබා දීම සඳහා අද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය වුණා.